ගන්න අමාරු. ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාගේ පුංචි ප්‍රශ්නයක් ඉඳලා ඔයගොල්ලෝ දුරස් වෙලා තියෙන්නේ. ඒ වුණාට මිනිහා තාම ඔයාගේ පස්සෙන් එනවා. ඔයාට තාම ආදරේ. මට තේරෙන භාෂාවකින් කියන්න. මොකක්ද මේ කියන්න හදන්නේ? ඔයා කැමති නම් ඒ අසරණයා වෙනුවෙන් ඕන තීරණයක් ගන්න ආදරේ නාමේ. මගෙන් කිසිම බාධාවක් නැහැ. මොකද්ද දැන් ඔයාගේ කියන කතාවේ තේරුම? මේ ඔක්කොම නවත්තලා අසරණට පිට වෙන්න දව මට කියන්නේ. ඔයාට මතක නැද්ද මට කියලා අස්සම් කරගත්ත ගිවිසුම් පත්‍රේ? කිසිම පිරිමියෙක් එක්ක සම්බන්ධකම් තියාගන්න බෑ. කසාද බඳින්න බෑ. එතකොට මොකද මේ කොන්දේසි වලට වෙන්නේ? ඒ කියන්නේ ඔක්කොම බොරු. ඔයා දන්නවත් නැති කෙනෙක් ගැන ඔහොම තීරණයක් ගන්න මොකද්ද ඔයාට තියෙන කැක්කුම? මට පේන්නේ කොන්දේසි වලට එහා ගිය දෙයක් මෙතන තියෙන්නේ. කවුරුත් මගේ ගමන නවත්තන්න ඕනේ නැහැ. මම නවත්ත ගන්නවා. කොච්චර හොඳක් කළත් මිනිසුන්ට කිසිම ගෞරවයක් නැති ගෑනු තමයි අද කාලේ ඉන්නේ. එයාට යාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව සප්මල් කරේ අනවශ්‍ය යෝජනාවක්. මොකක්ද අර කොල්ලන්ට තියෙන ප්‍රශ්නේ? අජන්ත ස්ටාර්ට්. මම සප්මල් එක ගොඩක් කතා කරා. ඒ වෙලාවේ කරපු යෝජනාව ගැන එයා ගොඩක් කනගාටු වෙනවා. සප්මල් හිතාගෙන ඉඳලා තින්නේ කම්පැනියත් එක්ක තියෙන බැඳීම් මින්දා ඔයා ප්‍රවීණ හිතෙන් බලෙන්ම අයින් කළා කියලා. ඒ මනුස්සයා ගැන සප්මල්ගේ හිතේ එච්චර අනුකම්පාවක් ඇති වෙන්නේ කොහොමද කියලා මටවත් හිතා ගන්න බෑ. අනුකම්පාව වෙන කාටවත් එතකොට. එයා හැමෝටම එක විදිහට සලකන්නේ. එහෙම කොහොමද හැමෝටම එක විදිහට සලකන්නේ? එහෙම වෙන්න බෑනේ. එතකොට යාමට දාපු නීති? කම්පැනියේ තියෙන යාගේ තනි අයිතියට. ඒකින්ද එයාට ඕන වෙලාවක නීති හදන්නත් පුළුවන්, නීති කඩන්නත් පුළුවන්. ඔව්, තමන්ගේ වාසියට. තමන්ගේ වාසිය ගැන විතරක් සප්මල් හිතුවා නම් ඔයාට අර වගේ තීරණයක් ගන්න කියලා කියන්නේ නෑනේ රන්මලි. දැන් ওই කතාව වලින් වැඩක් නෑ. ඔයා මේ වෙලාවේ කම්පැනි දාලා යන්න නම් හිතන්න එපා. අනිත් එක ඔයා මේ ජීවිතේ අලුතෙන් පටන් ගත්තා විතරයි. පේනවනේ ඔයාට දැන්ටමත් තියෙන ප්‍රතිචාර තත්ත්වේ. ඔයාගේ දක්ෂකමුත් එක්ක මේ හැමදේම ලැබුණේ සප්මල් ඉඳලා. ඔයා ඒක මතක් කරන්න එපා රන්මලි. රන්මලි. උඹ මොකටද නිකන් ගෑනුන්ට බාල් වෙන්නේ කි? උඹ මේ පාඩුවේ ඉතින් ඉවරයිනේ. මලිෂා ගමේ ගියොත් නම් ආයෙ ගෙන්න ගන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. අපි බලන ඕන දිල්ලේ ගන්න එපා. මට මොකෝ? මොකද මලිෂා විතරද මේ රටේ නටන්න සින්දු කියන පුළුවන් ගෑණියෙකුට ඉන්නේ? හරි. එතකොට ලබන සමාන ෂෝ එකට මොකද වෙන්නේ? කැන්සල්. කොහොමද මැනේජර්?